සුබ දවසක් නිල්මි ව්ලොග්ස් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඉඳන් තව දවස් 5ක් වගේ යනකම් මම හොඳටම කාර්යබහුලයි. ඔයාලට පේනවනේ බීමල් දැන් පිපෙන්න පටන් අරන්. එතකොට මේ ටිකට මුල් තැනක් දෙන්න ඕනේ. මොකද රෙදි වගේ නෙමෙයි. බීමල් නරක් වෙනවා, සත්තු වෙන්න පුළුවන්, කොඳුරෝ වහනවා. ගොඩක් පිපිලා වැඩි වුණාම ඉතින් ඒක නිසා ඒ වගේම පුංචි පුංචි කුරුමිනියෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ හැමදේම හොඳටම චෙක් කරන්න ඕනි. කියන්නේ දවසෙන් වැඩි ප්‍රමාණයක් දැන් මම මේ දවස් ටිකේ අද ඉඳන් ඉස්සරහට දවස් 5ක් දෙන්නේ බිම්මල් වගාවට. මොකද පොට් ටික සුද්ධ කරන්න ඕනේ, බිම අතු ගන්න ඕනේ, කෑලි හැලෙන්න තියන්න බෑ. උපරිම වගා ගෘහය පිරිසිදුව තියන්න ඕනේ. එතකොට පැකට්ස් කරලා ඒ ටික දාන්න කඩවල් 2-3කටම යන්න වෙනවා. මොකද කළු බිම්මල් එකට වඩා කළු බිම්මල් කියනට වඩා මම කියන්නම් ඇබලෝනි කියලා. ඇබලෝනි බිම්මල් එකට වඩා ඔයිස්ටර් එකේ අස්වැන්න වැඩි. එතකොට මම කලින් එක කඩේකට 2කට වගේ දැන් කඩවල් 4කට වගේ දාන්න ඕනේ. එතනත් පොඩි ටිප් එකක් තියෙනවා. මම ඒකත් ඔයාලට මේ වීඩියෝ එකෙන්ම කියන්නම්. දැන් හිතන්න අපිට කඩ 6ක් විතර තියෙද්දි අපිට යන්න ලේසි එකම කඩේට අපේ පැකට්ස් 15ම දැම්මා කියන්නේ දැන් අද මට 15ක් තිබුණා. අද මම මේ 15ම මට ළඟම කඩේට දානවා. සමහර විට විකිනෙන්න පුළුවන්. හැබැයි මේ ඔයිස්ටර් කියන බිම්මල් එක දවස් එකමාරක් වගේ යද්දි පොඩ්ඩක් කහ වෙන්න බලනවා. ඉතින් ඒක නිසා කට්ටිය මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එහෙම වෙන්නේ අර ගොඩක් දවස් එකම කඩේ තියෙන නිසානේ. හැබැයි මම මේ පැකට් 15 පහ ගානේ කඩවල් 3කට දැම්මොත් අනිවාර්යෙන් ඒක ඒ දවසේම විකිනෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් බලලා තමයි අපි බිස්නස් කරද්දි කරන්න ඕනේ. ඉතින් මම අද මේක කඩවල් 3කට දැම්මා. මෙතන 15ක් නෙමෙයි 14යි තිබුණේ. අපේ ගෙවල් ළඟම කඩේට 4ක් දැම්මා. ඊට පස්සේ පන්සල ළඟ වෙනද හැමදාම දාන කඩේට 5ක් දැම්මා. ඊටත් එහා කඩේකට 5ක් දැම්මා. ඉතින් ඒ විදිහට තමයි මම අද උදේ කඩපු බිම්මල් පැකට් ටික පැකට් කරලා දැම්මේ. මම ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් විශ්ව ශක්තිය ගැන. මොකද ඉස්සරහට තියෙන්නේ වීඩියෝ ක්ලිප්ස් තියෙන්නේ මම රෙදි මහන ඒවා මට හම්බෙච්ච ඕඩර් එකක් පැක් කරලා අවසන් කරන එකක්. ඉතින් ඔයාලා ඒක බලන අතරේ මගේ කතාවට ඇහුම්කන් දෙන්න. මොකද හුඟක් අය YouTube channel එකට comments වලින් වගේම මගේ WhatsApp එකට private message දාලා තිබුණා. ඔයා විශ්ව ශක්තියෙන් වැඩ ගන්නේ කොහොමද? විශ්ව ශක්තිය කියන්නේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා චුට්ටක් කියලා දෙන්න කියලා. ඉතින් විශ්ව ශක්තිය කියන්නේ විශ්වය කියන්නේ අපි මේ ජීවත් වෙන පරිසරයම තමයි. ඉතින් විශ්ව ශක්තිය අපිට ලැබෙන්න නම් අපිත් විශ්වයට අපේ ශක්තිය නිකුත් කරන්න ඕනේ. මට තේරිච්ච දේ ඒක. මොකද මම ගොඩාක් වීඩියෝස් බලුවා, ගොඩක් අයගේ කතා ඇහුවා. ඒ වලින් මට තේරිලා මට සාර්ථක ප්‍රතිඵල ආව දේ තමයි මම ඔයාලත් එක්ක කියන්නේ. සමහර විට මේවල වැරදි කියලා කෙනෙක් කියන්න පුළුවන්. කියන්නේ තව කෙනෙක්ට ඒක එහෙම නොවි කෙනෙක් එහෙම කියන්න පුළුවන්. හැබැයි විශ්ව ශක්තිය මට වැඩ කරපු විදිහ මම කියන්නම්. මුකුත්ම නොකර ඉන්න කාලේ මට කිසිම දෙයක් තිබුණේ නැහැ. මට කිසිම කෙනෙක් හිටියේ නැහැ, යාළුවෙක් හිටියේ නැහැ වැඩිය. ඉතින් පිරිසක් හිටියේ නැහැ. ඔයාලා වගේ ආදරණීය කරන, يعني ආදරණීය පිරිසක්, ආදරය කරන පිරිසක් හිටියේ නැහැ. හැබැයි දැන් හැමදේම තියෙනවා. ඉතින් මම මේ හැමදේම විශ්වයෙන් ඉල්ලපු දේවල්. ඒ කියන්නේ මම අනේ මට මේක දෙන්න එහෙම නෙමෙයි ඉල්ලන්නේ. අපි විශ්වය අපිට ඒ දේ ලබා දීලා තියෙනවා. අපිට යාළුවෝ ගොඩාක් ඉන්නවා. මම මෙහෙම සතුටින් ඉන්නවා. හීන ලෝක කියන්නේ අපි හීනමවනවා කියන්නේ අන්න ඒ වගේ හීනමවන්න. ඔයාලා හීන ඇතුලේ ජීවත් වෙන්න. ඇත්තටම රෙදි මහන්න මුලින් පටන් ගද්දි මම හිතුවා මම කාර්ය බහුල වෙලා මට ඕඩර්ස් ගොඩක් එන්න ඕනේ. කෝල් මැසේජ් වලින් මගේ ෆෝන් එක පිරෙන්න ඕනේ. ඇත්තටම තියෙනවා සමහර විට අදටත් නොබලපු මැසේජ්. සමායේ මිස්සලා නම් සමා වෙන්න.
කියලා මම කියනවා. මොකද YouTube channel එකේ ඉන්න අයම මගේ WhatsApp එකෙත් ඉන්නවා හුඟක්. ඒක නිසා අදටත් නොබලපු message ඇති. ඉතින් මේ මම ප්‍රාර්ථනා කරපු දේ තමයි මට ආපස්සට විශ්වයෙන් ලැබුණේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරන දේ අපිට ඉෂ්ට වෙන්න ඕන. දැන් අපි හිතනවා අයියෝ මට බෑ කම්මැලි අද මහන්න බෑ මං කම්මැලි කෙනෙක් මට මේ දේ කරගන්න බෑ කියලා එහෙම හිතුවොත් ඉතින් ඒ දේම තමයි වෙන්නේ. මොකද අපි විශ්වයෙන් ඉල්ලන්නේ ඒ දේනේ. මට කම්මැලි මට මහන්න බෑ මට නිින්ද යනවා මට නිදිමතයි එහෙම කිව්වොත් ඉතින් අපිට වෙන්නේ ඒ දේවල්ම තමයි. හැබැයි මට කියන්නේ දැන් සමහර විට කම්මැලි අවස්ථා එනවනේ. එහෙම ආවේ නැත්තම් මම මිනිස්සෙක් නෙවෙයි. මට කම්මැලි අවස්ථා එන එහෙම අවස්ථාවක් විතර නෑ. මට කම්මැලි නෑ. මට මේ වැඩේ ඉවර කළාම නිදා ගන්න පුළුවන්. එහෙම වුණාම හෙට මම සතුටින්. මේ වැඩේ ඉවර කරාම අය මට යාගෙන් කෝල්ස් ඇවිල්ලා කරදර වෙන්නේ නැහැ. මට ඒක නිකන් අර දැන් ප්‍රෙෂර් එකක් වෙනවනේ. අන්න එහෙම වෙන්නේ නැහැ. ඉතින් ලස්සනට මට ඉස්සරහට තියෙන වැඩ ටික කරගෙන යන්න. අන්න ඒ විදිහට මම හීනමවනවා. ඒ හීන ඇත්තටම නිකන් ඉබේම හැබෑ වෙනවා. දැන් මට සල්ලි ප්‍රශ්නයක් ආවත් ඒක මට හොඳටම වැඩ කරන්න පටන් අරන් කියලා තේරුනේ. දැන් අපි හැමෝටම සල්ලි ප්‍රශ්න එනවනේ. මටත් සල්ලි ප්‍රශ්න එනවා. මොකක් හරි දෙයකට සල්ලි ඕන වෙනවා. ගෙදර වැඩක් කරගන්න ඕන වෙනවා. එක්ක මැටීරියල්ස් ගන්න ඕන වෙනවා. ඉතින් එහෙම අවස්ථාවකදී මං හිතන්නේ අනේ මට කොහෙන් හරි සල්ලි දෙන්න කියලා නෙමෙයි. මට මේක ලැබුණාම මට මෙහෙමයි. මට සතුටුයි. මං සතුටින් මගේ ඕඩරේ බාර දෙනවා කරලා. එතකොට මගේ ගේ වැඩේ මම මේ විදිහට ඉවර කරගන්නවා. එහෙම හිතුවාම කොහොම කොයි විදිහට වෙනවද දන්නේ නැහැ. ඇත්තට මේ දේ වෙනවා. ඉතින් ඔයාලා ඒක ඔයාලගේ බිස්නස් එකට පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මම දැන් ඇත්තටම හීන දකින්නේ මගේ වෙන කස්ටමර් කෙනෙක් දාලා රෙදි ටික මහලා මම ඕඩර් එක දීලා ඒ කියන්නේ වෙන තැනකට ඕඩර් එක දීලා හරි නැත්නම් මම මංගාම තව දෙතුන් දෙනෙක් දාලා හරි මහන එකක් තමයි මගේ හිතේ තියෙන්නේ. මගේ හීනේ තියෙන්නේ ඒක. මොකද මම ගොඩාක් නිදිමලා තියෙනවා. ගොඩාක් දුක් විඳලා තියෙනවා. ඉතින් ඒක නිසා මට ඕනි ඉස්සරහට නිරෝගීව ඉඳලා මුදල් උපයන්න. ඒක නිසා මම මේ මානසික හැම තප්පරයකම හිතන්නේ මගේ ලස්සන අනාගතය ගැන. ඉතින් ඒ අනාගතේ ටිකෙන් ටික කියන්නේ ඒ ප්‍රාර්ථනා කරන අනාගතේ ටිකෙන් ටික හැබෑ වෙනවා කියලා මට සමහර දවස්වල තේරෙනවා. මොකද දැන් මම ඕඩර්ස් අඩු වෙලා වගේ තියෙනකොට මම හිතනවා අයියෝ ඕන් බලන්නකෝ දවසයි දෙකයි ඕඩර්ස් අඩු වෙලා තියෙන්නේ හෙට එනවා ඕඩර් දෙක තුනක් කියලා. අනේ ඇත්තටම කොහෙන් හරි කවුරු හරි රෙදි ටිකක් හරි උස්සන් එනවා මහලා දෙන්න. මේ මෙහෙමයි නංගි මහලා දෙන්න ගවුන් ටිකක් මහලා දෙන්න එහෙම කියලා. ඉතින් ඒ වගේ තමයි විශ්ව ශක්තිය කියන්නෙම අපි විශ්වයට මොනවද ලබා දෙන්නේ මිනිස්සු විදිහට ඒ දෙයට ප්‍රතිඵල තමයි ආපස්සට විශ්වයෙන් අපිට ලැබෙන්නේ. ඉතින් අපි නරක කරොත් අපිට නරක, අපි හොඳ කරොත් අපිට හොඳ දේවල් ලැබෙන්නේ. ඉතින් ඒක බොහොම සාමාන්‍යයි. ඒක ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. ඔයාලා මොකක් හරි වැඩක් කරන්න ගත්තාම ඔයා හිතන්න ඕනේ මේ වැඩේ අවසානයේ සතුට ගැන, පොසිටිව් පැත්ත ගැන. ඒ කස්ටමර් මේ ඇඳුම ඇඳලා මාර ලස්සනකට ඉඳී එයා සැටිස් වෙයි ඊළඟ ඕඩරේත් මට දෙයි මට ස්තුති කරයි ඒ වගේ හොඳම පැත්ත ගැන විතරක් හිතන්න. නරක දේවල් වුණත් මේක උනේ හොඳට. මේක මෙහෙම වුණා නම් සමහරට මට මෙහෙම වෙන්න තිබුණා. අන්න ඒ වගේ දුක් වෙන්න එපා, පසුතැවෙන්න එපා. ඉස්සරහ ගැන ලස්සන හීන දකින්න. එහෙම වුණාම තමයි විශ්ව ශක්තිය අපිට වැඩ කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම විශ්ව ශක්තිය මගේ බිස්නස් ජීවිතේටත් ඇතුළත් කරගෙන තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට පොඩි අවබෝධයක් එන්න ඇති කියලා. ඊට වඩා දෙයක් මට කියන්න නෑ. මම විශ්ව ශක්තිය කියලා වන්දනාමාන කර එහෙම ඉන්නේ නැහැ ඇත්තටම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. විශ්ව ශක්තිය ගැන දැනගෙන වැඩ ඒ විදිහට වැඩපිළිවෙල කරගෙන යන්න පටන් ගත්තට පස්සේ මට පාන්දර හැරෙන ගතියක් තිබ්බා. මම වීඩියෝ එක පස්සේ බැලුවා මොකද්ද මේකට හේතුව කියලා. ඇත්තටම විශ්ව ශක්තිය ගොඩාම තියෙන වෙලාව තමයි පාන්දර 3. ඉතින් අන්න ඒ වගේ. ඇත්තටම මට පාන්දර 3ට ඇහැරෙන්න පටන් ගත්තා මම විශ්ව ශක්තිය විශ්වාස කරද්දී. පස්සේ ඒක කියන්නේ කොහොමද වෙලාව කියලා දැනගත්තේ පස්සේ. කලින් මට රෑමැද ඇහැරෙන්න ගත්තා කීප පාරක්ම. ඊට පස්සේ මම ඒක ගැන පොඩ්ඩක් හොයලා බලද්දී මෙහෙම දෙයක්
දැනගන්න තිබ්බයි. කියන්නේ පාන්දර හැරෙනවා නම් විශ්ව ශක්තිය අනුගමනය කරන කෙනෙක් නම් ඔයාලට ඒ විශ්ව ශක්තිය වැඩ කරන්න පටන් ගන්න කියන එක තමයි ඒ කියන්නේ. එහෙම කිය වීඩියෝස් වල තිබුණා. ඉතින් පස්සේ මම පුරුදු වුණා ඒ ඇහැරෙන වෙලාවට ටක් ගාලා ෆෝන් එක හරි ළඟ තියාන වෙලාව බලනවා මට කීයටද ඇහැරෙන්නේ කියලා. සමහර දවස්වලට 2:45ට 2:55ට 3:10ට අන්න ඒ වගේ වෙලාවට තමයි පස්සේ බලද්දි ඇහැරිලා දෙන්නේ. ඉතින් එතකොට මම විශ්වයට ස්තුති කරලා නිදා ගන්නවා. මට මේ ලබා දීප හැම දෙයකටම විශ්වයට ස්තුතියි කියලා මම නිදා ගන්නවා. ඉතින් ඒක දැනගත්තේ වීඩියෝ එකක් බලලා තමයි. ඉතින් ඒ වගේ පුංචි සිද්ධි තියෙනවා. මම ගොඩාක් ඒ වගේ දේවල් කියන්න යන්නේ නැහැ. මොකද පිරිසක් ඒවා බාරගත්තට පිරිසක් ඒවා නිකන් විහිළු විදිහට නිකන් හිස් දේවල් විදිහට තමයි හිතන්නේ. හැබැයි විශ්වාස කරන කෙනෙක් විශ්වාස කරන්න මට ලැබිච්ච ප්‍රතිඵලත් එක්කන් තමයි මම මේ දේවල් වලත් එක්ක බෙදාගත්තේ. හරි ඉතින් ඔන්න ඔය විදිහටම විශ්ව ශක්තියේ කතාව. ඉතින් ඔන්න කතාවෙන් කතාව මම ඕඩර් එකත් ඉවර කරලා ඒක නම්මලා පැක් කරන්න තමයි යන්නේ. ඉතින් මගේ බෑග්ස් ඉවරයි. මම බෑග්ස් වගේ print කරලා තිබුණා මගේ බෑග්ස් ඉවරයි. අහපව බෑග්ස් ටිකක් හදා ගන්න ඕනේ. මේ දවස්වල පොඩ්ඩක් ඒ කියන්නේ මූල්‍යමය ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මගේ පොතේ සල්ලි අඩු වුණා. ගොඩක් දේවල් වලට වියදම් ගියා. ඉතින් ඒ ටික එකහො කරගෙන මම අහපව බෑග් ඕඩර් එකකුත් දානවා. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම ඔයාලත් එක්කන් බෙදා ගන්නම් පුංචි වෙලාවල් අහවෙන විදිහට වීඩියෝස් කරලා මම මේ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම ඒ අක්කිට මහපු ෆ්‍රොක් එකක්. මේකයි මම අර කලින් පෙන්නපු white color ෆ්‍රොක් එකයි තව ෆ්‍රොක් එකක් ඉල්ලුවා. මට ඒක නම් ඇත්තටම ඉවර කරගන්න බැරි වුණා. එයාගේ පේමන්ට් එකත් කරලා තියෙන්නේ. මම එයා ටිකක් අපේ ගමේ ළඟ එහා ගමේ වගේ. ඉතින් එයාකිට පොඩ්ඩක් කියලා මම කල් ඉල්ල ගන්නවා දවසක් වගේ. ඉතින් මං හිතනවා ඔයාලත් දැන් හුඟක් දෙනෙක් උනන්දු වෙලා මහානවර ටික කරගෙන යනවා කියලා. එහෙනම් ඉතින් දිගට මේ විදිහට කරගෙන යන්න. හෙටත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. හෙට සමහරවිට මම මැටීරියල්ස් ටිකක් ගන්න යැවෙයි ටවුන් එකට. ඉතින් පුළුවන් වුණොත් ඒ මැටීරියල් shops ගැනත් මම ඔයාලට පුංචි වීඩියෝ එකක් කරන්නම්. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.